ඔයාලා හැමෝටම ආයුබෝවන්. කාලයකට පස්සේ මම පෙනී ඉඳලා වීඩියෝ එකක් කරන්න ටිකක් වැදගත් වෙන වීඩියෝ එකක් හින්දා. මේ වීඩියෝ එකේ අපි කතා කරන්නේ දුස්රා පන්දුව ගැන. දුස්රා. මුත්තයියා මුරලිදරන්. මුරලිගේ දුස්රා පන්දුව. මුරලි කියන්නේ බටනලාවනේ. මුරලිදරන් කියන්නේ බටනලාව දරන්න. ඉතින් මුරලිදරන් කියන්නේ ක්‍රිෂ්ණාට. ඉතින් අද අපි කතා කරන්නේ ක්‍රිෂ්ණාගේ දුස්රා පන්දුව ගැන. මුරලිගේ දුස්රා පන්දුව ගැන. ඕනෑම අර්ජුන කෙනෙකුට වැදගත් වෙන්න පුළුවන්. මම හිතන්නේ 1996 වර්ල්ඩ් කප් එකේ නම් දුස්රා පන්දුව ප්‍රගුණ කරලා තිබ්බේ නෑ මුරලිදරන්. ක්‍රිෂ්ණා දුස්රා පන්දුව පස්සේ තමයි ප්‍රගුණ කරේ. ඒ කොහොම වුණත් ඕනෑම අර්ජුන කෙනෙකුට වැදගත් වෙන්න පුළුවන්. විශේෂයෙන් අම්පයර්ලා ඕස්ට්‍රේලියාවෙන් වැටෙනකොට අම්පයර්ලා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වලින් එහෙම වැටුණොත් නේද? මම මේ වීඩියෝ channel එකේ අවුරුදු දවසට කයින් දවසේ වීඩියෝ එකක් කරා. අර මෙල්බර්න් වල අංකල් ජොන්සන්ගේ අවුරුදු උත්සවය ගැන අවුරුදු පාටිය. මෙල්බර්න් වල හිරකූඩුවේ. ගම්පහ අංකල් ජොන්සන්ගේ මෙල්බර්න් හිරකූඩුව ඇතුලේ අවුරුදු පාටිය සමරන්න බෝට්ටුවෙන් එන්න කියලා මම අවුරුදු දවසට කලින් වීඩියෝ එකක් කරා. ඉතින් අපේ ජීවිතේට ගොඩක් වෙලාවට අම්පයර්ලා වැටෙන්නේ මෙල්බර්න් වලින්. ඕගොල්ලන්ගේ කොහොමද මන්ද මගේ ජීවිතේ නම් එහෙමයි. මගේ ජීවිතේ මැච් එකේ අම්පයර්ලා වැටිලා තියෙන්නේ මෙල්බර්න් වලින්. මෙල්බර්න් වල සාතන්ගේ පල්ලියෙන්. මෙල්බර්න් වල සාතන්ගේ පල්ලියෙන්. ඉතින් අද මම කතා කරන්නේ මුරලිදරන්ගේ, ඒ කියන්නේ වස්දඬු ධාරියාගේ දුස්රා පන්දුව ගැන. වෙනවනේ පන්දුව. දුස්රා කියන්නේ බලාපොරොත්තු වුණේ එකක්, උනේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් කියන එක. දුස්රා කියන එකට සරල තේරුම ඒක නෙමෙයි අරක කියන එක. දුස්රා කියන එකේ තේරුම ඒක නෙමෙයි අරක කියලා. ඒ කියන්නේ පිටිකරුව බලාපොරොත්තු වෙනවා පන්දුව මෙහෙම එයි කියලා. පිටිකරුව බලාපොරොත්තු වෙනවා ඒක මෙහෙම පන්දුව එයි කියලා. අත හසුරවන විදියනොත් පැහැදිලිවම පේනවා පන්දුව එන්නේ එහෙමයි කියලා. ඒනට පන්දුව එන්නේ මෙහෙම නෙමෙයි. මෙහෙම. කොහොම හරි බලාපොරොත්තු වෙන එකක්. උනේ තව එකක්. දුස්රා කියන්නේ ඒක. ඒක නෙමෙයි අරක උනේ කියන එක. ඒ කියන්නේ හීනෙන්වත් හිතපු නැති දෙයක් උනේ කියන එක තමයි දුස්රා වලට ගැලපෙන්නේ. ඉතින් වස්දඬු ධාරියාගේ දුස්රා පන්දුව ගැනයි අපි කතා කරන්නේ. ඒකට අපිට ඕනේ පොල් ගෙඩියක්. පොල් ගෙඩියක්. පෙරේද වීඩියෝ එක පොල් බිඳීම සම්බන්ධයෙන් මහා ඊශ්වරයා ගණේෂ්ට දීපු රහසක් ශිව පුරාණයේ සඳහන් වෙන පොල් බිඳීම, බාධා බිඳීම. බාධා බිඳින්න හොඳම කෙනා ගණේෂනේ. ඒ කොහොම වුණත් බාධා බිඳින්න ක්‍රිෂ්ණත් බොහොම හොඳයි. ඉතින් මේ වීඩියෝ channel එක අපි ඉස්සරහට කතා කරනවා ක්‍රිෂ්ණගේ මහා ඊශ්වරයාගේ සංකලනයක් කල්කි කරුප්පසාමි කියලා. ක්‍රිෂ්ණයි මහා ඊශ්වරයයි එකතු වෙලා හැදිච්ච ආධ්‍යාත්මික ශක්තියක් කල්කි කරුප්පසාමි. ඉතින් අද මම කතා කරන්නේ දුස්රා පන්දුව ගැන. මේක ගැන කතා කරන්න කලින් පොඩ්ඩක් කියන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. ඒක තමයි අර මේ වීඩියෝ එකේ අර ඩිස්ක්‍රිප්ෂන් එකේ වීඩියෝ එකක් ඇති. වික්ටර් රත්නායක මහත්මයා තදින්ම විශ්වාස කරනවා තමන්ගේ ගායන හැකියාව තමන්ට අහිමි කරා කියලා ඉරාජ් වීරරත්න. ඒ වීඩියෝ එකේ තියෙන විදිහට එහෙමයි. අර ලස්සන සින්දුවක් ගැහුවා නේද ඉරාජ්? දැනුණා කියලා. වික්ටර් රත්නායකට දැනෙන්න ගහපු වීඩියෝ එකක්. වික්ටර් රත්නායක වෙනුවට වින්සන් කරුව අරගෙන පියුමි හංසමාලි පාවිච්චි කරලා ගහපු වීඩියෝ එක දැනුණා. ඒ වීඩියෝ එකටත් ලින්ක් එක යට ඇති. මගේ ජීවිතේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අන්තිම අවුරුදු දෙකම මං හිටියේ වික්ටර් රත්නායක මහත්තයාගේ මහගෙදර. දැන් මේ ගෙදර ආйти වික්ටර් රත්නායක මහත්තයාගේ අක්කට මගේ හොඳ මිතුරෙක් ඒ ගෙදර දැනට පදිංචි වෙලා ඉන්න ජීවන් හේරත් අයියා. එයත් සංගීතය පැත්තේ තමයි තමන්ගේ රැකියාව කරන්නේ. හොඳ ඩ්‍රම් වාදකෙක්. ඉතින් වික්ටර් රත්නායක මහත්තයාගේ මහගෙදර තමයි මං අන්තිම අවුරුදු දෙකම හිටියේ පේරාදෙණිය විශ්වවිද්‍යාල කාලේ. දැන් නම් මම ඒ ගෙදර යනවටත් ඒගොල්ලෝ කැමති නෑ. ඒගොල්ලන්ට දැනීලා තියෙන්නේ. ඒගොල්ලන්ට දැනුණා. ඉතින් ඒකින්ද ඒගොල්ලෝ දැන් මම ඒ ගෙදර යනවටවත් කැමති නෑ. ජීවන අය කැමති නෑ මම එයාට කෝල් එකක් ගන්නවටවත්. දැනුණා. ඉතින් දැනුණා. ජීවන් අයියාගේ ගුරු හාමුදුරුවන්ට කියන්නේ උඩ ඊරියගම
ධම්මජීව කියලා. උඩ ඊරියගම ධම්මජීව. ජීවනාය ගෙදර තියෙන්නේ උඩ ඊරියගම පෙරදෙනිය හන්දිය කිට්ටුව. ජීවනායගේ ගුරුතුමාට කියන්නේ උඩ ඊරියගම ධම්මජීව කියලා. බොහොම බලගත්තු විපස්සනා භාවනා ගුරුවරයෙක්. ඉතින් මේ උඩ ඊරියගම ධර්මජීවගේ හොඳම ගෝලෙක් ඕස්ට්‍රේලියාවේ යාගේ කටයුතු සම්පූර්ණයෙන් බාරව ඉන්න කෙනා. මගේ පෙරදෙනිය විශ්වවිද්‍යාලයේ මගේම බැච් එකේ රනිල් රත්නායක. එහෙම නැත්නම් කැලෑ මගඩියා. උඩ ඊරියගම ධම්මජීවගේ ඕස්ට්‍රේලියාවේ නියෝජිතයා තමයි සමන්ත භද්‍ර හාමුදුරුවන්ගේත් නියෝජිතයා බුදුහාමුදුරුවන්ගේ. පහුගිය කාලේ මට ඔක්කොම මේගොල්ලෝ කියලා ගොඩක් මාවත් මේ පැත්තට ගන්න උත්සාහ කරා බැරි වුණා. ඒ ගැන මම ගොඩක් කතා කරන්නේ මේ වීඩියෝ channel එකේ වීඩියෝ ඇති. අර මේ මගේ පුතා විශ්වවිද්‍යාල උපාධිය ගත්තේ නැහැ කියන වීඩියෝ එකේ මම කතා කරා මේ සම්බන්ධයෙන්. තව වීඩියෝ දෙකක්වත් කතා කරලා තියෙනවා මම වැඩි කතා කරන්නේ ලින්ක් කීපයකට හම්බෙයි අවශ්‍ය කෙනෙකුට. ඒ කොහොම වුණත් මෙතන වැදගත් වෙන්නේ දුස්රාපන්දුව මුරලිගේ දුස්රාපන්දුව දාන්නේ කොහොමද කියන එකයි. බලාපොරොත්තු වුණේ එකක් උනේ තව එකක්. හීනෙන්වත් හිතපු නැති විදියට තමයි විකට් එක කැඩෙන්නේ. හිතනවා මං ඕකට හොඳට මුහුණ දෙනවා කියලා. ඒ වුණාට හීනෙන්වත් හිතපු නැති විදියට විකට් එක කැඩෙනවා. ඒක තමයි දුස්රා කියලා කියන්නේ. ඉතින් එහෙනම් වික්ටර් රත්නායක මහත්තයාගේ මහගෙදර තමයි මගේ අන්තිම අවුරුදු දෙක විශ්වවිද්‍යාල කාලේ ගෙවුනේ ඊරියගම. ඊට වීඩියෝ එකක් තියෙනවා. එකක් දැනුණා වික්ටර් රත්නායක මහත්තයාට දැනුණලු. දැනුණා ඉරාජ් ජීරත්න මහත්තයා කරපු සින්දුව. ඉරාජ් මටත් හොඳට දැනුණා. හොඳටම දැනුණා. දැන් ඔයාට දැනෙන්න වෙලාවයි. මටත් හොඳටම දැනුණා. සුරත සින්දුවේම හොඳට දැනුණා. දැන් ඔයාට දැනෙන්න වෙලාවයි. ඉතින් එහෙනම් අපි බලමු දැනෙයිද නැද්ද කියලා. යට වීඩියෝ එකක් තියෙනවා. ඒ වීඩියෝ එකේ වික්ටර් රත්නායක මහත්තයාට සුවපත් කිරීමක් ලබා දෙන කිසියම් පාස්ටර් කෙනෙක්. මම නම් ඔයගොල්ලෝ ගැන කිසිම බලාපොරොත්තුවක් නැහැ. මම මේ තොරතුරු බෙදා ගන්නවා විතරයි. මට පාස්ටර්ලා ගැන කිසිම විශ්වාසයක් නැහැ ලංකාවේ. යක්කු හැප්පෙන ඒවා එක්ක මගේ ගනුදෙනුවක් නැහැ. සාතනොයි කළු කුමාරයි හැප්පෙනකොට මං සාතන්ගේ පැත්ත ගන්නෙත් නැහැ. කළු කුමාරගේ පැත්තත් ගන්න නැහැ. බලා ඉන්නවා හැප්පෙන හැටි. ඉතින් ඒ වීඩියෝ එකේ පැහැදිලිව කියනවා වික්ටර් රත්නායක මහත්තයාගේ ස්වරතන්ත්‍ර වලට හානි කරා කියලා කටු ගහලා. ඉතින් පැහැදිලිව මේකත් කියන්න ඕනේ. උඩ ඊරියගම ධර්මජීව හාමුදුරුවන්ගේ අංක 1 උපාසිකා මාතාව. එයාම තමයි සිරි සමන්ත භද්‍ර හාමුදුරුවන්ගේ මෙල්බර්න් වල අංක 1 උපාසිකා මාතාව. සුදු අම්මියා මගේ ජීවිතයට එනකොට මම වීඩියෝ channel එකකට සින්දු අප්ලෝඩ් කර හිටියේ. මගේ කටහඬින්. අද වෙනකොට මට සින්දුවක් කියන්න හැකියාවක් නැහැ. මගේ ස්වරතන්ත්‍ර සෑහෙන්න දුර්වල වෙලා. ඉතින් ඒකත් මෙතන මතක් කරන්න ඕනේ. ඒ වගේම ඉරාජ් වීරරත්නගේ රාගිනී සින්දුවේ බෝන් කිලර් කියන රැප් ගායකයා. බෝන් කිලර් කියන්නේ උපන්ගේ මිනිමරුවා. උපන්ගේ මිනිමරුවා කියන රැප් ගායකයා පැහැදිලිව කියනවා එයාගේ රැප් කිරීමේ හැකියාව එයා පාලනය කරන්නේ ස්ත්‍රීන්ගේ ඔසප් රුධිරය පානය කිරීමෙන් කියලා. රැප් ෆ්ලෝ එක. එයාගේ ස්වරතන්ත්‍රය ශක්තිමත් කරගන්නේ ස්ත්‍රීන්ගේ රුධිරය පානය කිරීමෙන් කියලා පැහැදිලිව ඒ ගීතයේ සඳහන් වෙනවා. කටු ගහලා. ඉතින් මම ඊළඟ වීඩියෝ එක කරන්නේ දෙහි ගෙඩියකට බෙලි කටුවක් ගහන්නේ කොහොමද නිවැරදිව කියලා. ඒක අපි කියමු හෙලිකොප්ටර් ස්කූප් එක කියලා. යෝකර් එකකට 6ක් ගහන හැටි. වික්ටර් රත්නායක මහත්තයාට සමාජයට පණිවිඩය හම්බ වෙයි. ජීවන අයටත් පණිවිඩය හම්බ වෙයි. මම ඊළඟ වීඩියෝ එක කරන්නේ දෙහි ගෙඩියකට බෙලි කටුවක් නිවැරදිව ගහන්නේ කොහොමද කියලා. අපි ඒකට කියමු හෙලිකොප්ටර් ස්කූප් එක කියලා. මහේන්ද්‍ර කියන්නේ ශිවානේ. මහේන්ද්‍ර සිංගේ හෙලිකොප්ටර් ස්කූප් එක කතා කරනවා ඊළඟට. දෙහි ගෙඩියකට බෙලි කටුවක් හරියට ගහන්නේ කොහොමද? බෙලි වලට අපි රුද්‍ර කියලා කියනවා. රුද්‍ර කියන්නේ ශිවාට. මහේන්ද්‍රට. බෙලි කියන්නේ රුද්‍ර. ඉතින් හෙට කතා කරන්නේ දෙහි ගෙඩියකට බෙලි කටුවක් නිවැරදිව ගහන හැටි. Jesus once again, amen.
මෙතන මට සුවයි. සුවලා ඉන්නේ. හලෙලුයා. ආමෙන්. විශ්වාසයි. මාත සිට වසර 3ක් එක දිගටම ගායනා කරන අතර මුළු ලෝකෙම නැවතත් ඔබ වෙතට හැරියෙච්චා. සියලු මාත්‍යවල ඔබ නැවත ගයන්ට යනවා. Madam Service, 100 गिरा लिबराई. आयत सिलु वेदिकावल निर्भीत हूँ बाय डटुआ सगायना करो. दलाल से 100 सिया को पीटे हुआ. इमागे वो स्वामी महंसी मोले की बिना යට වීඩියෝ එක තියෙනවා වික්ටර් රත්නායක මහත්තයාගේ ගායන හැකියාව සම්පූර්ණයෙන් නැති වුණා කියලා. දැනුණා. සින්දු තියෙනවා යට දැනුණා. ඉතින් ඊට අමතරව යට සුරත සින්දුවක් තියෙනවා මට දැනුණ එක. මෙල්බන් වල ටිරෝන් පෙරේරා ලියපු එක. කැරි ඔන් කෙල්ලේ වෙන්න ළඟයි ට්‍රෙන්ඩින්. උඹ හින්දා හීනෙනුත් කුඩු කාට්. කෙල්ලේ ඔහොමම වැඩේ කරගෙන යනවා. මේක දැන් ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. උඹ හින්දා මුගේ ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා කියලා මෙල්බන් වල ටිරෝන් පෙරේරා ලියපු සින්දුව. ඉතින් අද අපි කතා කරන්නේ දුස්රා. මුරලි දරන්ගේ දුස්රා එක. හිතුවේ එකක් උනේ එකක්. හිතුවේ එකක් උනේ එකක්. ඉතින් ඒක තමයි අද දුස්රා එක. මේක ගහන්නේ සියඹලා ගහක් යට. ඒක අපි දන්නවනේ මම වීඩියෝ එකක් කරානේ පහුගිය දවස්වල. ගහන හැටි පෙන්වන්න අවශ්‍ය නැහැ. එහෙනම් මේක තමයි දුස්රා පන්දු. අද හඳුන්වා දෙනවා. බලාපොරොත්තු උනේ එකක්. උනේ හාත්පසින්ම වෙනස් දෙයක්. ඉතින් එහෙනම් හෙට හම්බවෙමු ඊළඟ එක. මේක තමයි මුරලි දරන්ගේ දුස්රාව. මේ තියෙන පන්දුව. හෙට කතා කරනවා හෙලිකොප්ටර් ස්කූප් එක මහේන්ද්‍ර සිංගේ. ඒ කියන්නේ ඊශ්වරයාගේ. දෙහි ගෙඩියකට හරියට බෙලි කටුවක් ගහන්නේ කොහොමද? හරි එහෙනම් බොහොම ස්තුතියි. මම දැන් ඊරාජ්ට පණිවිඩය හම්බ වෙන්නේ. බලමු ඊරාජ්. මට නම් දැනුණා. වික්ටර් රත්නායකටත් දැනුණා. ඔයාට නොදැනේද කියලා අපි බලමු.